ආයිබෝ වේවා ඔයාලා සාදරයෙන් පිළිගන්න මගේ channel එකකින් අරගෙන තවත් අලුත් නෙමෙයි පළවෙනි වීඩියෝ එකට. ඉතින් මම අද ගෙනලා තියෙන්නේ ඔයාලගේ mobile phone එකෙන් කොහොමද හරියටම thumbnail එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි කෙලින්ම වීඩියෝ එකට ඉංගලට මුලින්ම ඕන වෙනවා මේ Pixel Lab කියන ඇප්ලිකේෂන් එක. ඉතින් අපි ඒක ඕපන් කරගමු. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒක කියවලා කැන්සල් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මේ ඩොට් තුනේ අයිකන් එකට ගිහිල්ලා මේ image size කියන එකට ගිහිල්ලා මේක preset එක YouTube thumbnail කියන එකට වෙනස් කරගන්න. ඊට පස්සේ මේක okay දෙන්න. ඒ දුන්නාට පස්සේ සාමාන්‍ය YouTube thumbnail එකේ image එක size එකට ඔයාට මේක ඔයාගේ screen එක හැදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා මේ plus icon එකට ගිහිල්ලා from gallery කියන එකට ගිහිල්ලා ඔයාට කැමති ෆොටෝ එකක් තෝරගන්න. ඉතින් මම මේ ෆොටෝ එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙතනින් මේ ෆොටෝ එකේ sizes එහෙම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙහෙමම තියලා මේකේ හරි ලකුණ දීලා මෙන්න මේ විදිහට මේකේ size එක දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ layers icon එකට ගිහලා මේ layer එක lock කරගත්ත හැකි. lock කරාට පස්සේ ඔයාලට පේනවා අපි කලින් දාපු new text layer එක ඒකට පහළට ගිහලා තියෙනවා. ඔයාලට කැමති නම් මේ new text layer එක ඔයාගේ screen එක උඩට ගත්ත හැකි. මෙන්න මේ විදිහට නෝම ගත්තට පස්සේ අපිට new text layer එක මෙහෙම තියෙනවා. ඉතින් මට දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද මම මෙහෙම තියනවා. ඊට පස්සේ ඔයාලට මේ ආයේ plus icon එකට ගිහලා text කියන එකට ගිහලා මෙන්න මේ new text කියන icon එකක් වැටුනහම මේ pencil mark එකට ගිහලා මේ text කියන icon එකට ආයෙ ගිහලා මේකේ size එක වෙනස් කරගන්න පුළුවන්. මට දැන්ට මේ size එක ඇති. මම මේක ඔන්න හුම් කරලා ඊට පස්සේ මේ new text කියන icon එක double tap කරන්න ඕනේ. එහෙනම් කරාට පස්සේ මේ විදිහට කැමති එකක් type කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඔයාලට මේක සිංහලෙන් type කරගත්තා ඇති. මම දැන් මේකේ Minecraft කියලා type කරගන්නවා. ඔය විදිහට. ඉතින් ඊට පස්සේ ඔයා මේක මෙතනින් cut කරන්න. හැබැයි ඔයා මෙන්න මේක මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මම මේ icon එකට ගිහිල්ලා මෙතනින් කෙලින්ම font කියන එකට යනවා. ගිහිල්ලා ඔයාලට මේ අකුරු වල ස්ටයිල් එකක් දාගත්ත හැකි. මම මෙන්න මේ ස්ටයිල් එක දාගන්නවා. එතකොට ඔයාලට මේ විදිහට ලස්සනට මේක හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක colors, opacity එක, style එක, background එක, වගේ space එකක්, stroke එක, shadow එකක් වගේ ඒවා ඇඩ් කරගත්ත හැකි. ඉතින් මම මේ 3D text කියන එක enable කරගන්නවා. එතකොට ඔයාලට මේ විදිහට ඒක ලස්සනට පේනවා. ඊට පස්සේ reflection එකක් දාන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ඒක enable කරගත්තට පස්සේ මේක මෙන්න මේ විදිහට ලස්සනට පේනවා. ඔයාලට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. මම මෙන්න මේ ගන්නට තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ 3D shadow කියන එක enable කරලා ඔන්න ඔය විදිහට ගත්ත හැකි. ඉතින් ඔයාලට මේකේ තියෙන තව option භාවිතා කරලා මේ thumbnail එක ගොඩක් ලස්සන කරගත්ත හැකි. ඉතින් මම අද ඒක ඔක්කොම කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට මේ gallery එකට save කරගන්න ඕන හින්දා මෙන්න මෙහෙම ඔයාලට මේ dot තුනේ icon එකට ගිහිල්ලා මේ export image කියන එකට ගිහිල්ලා මේ format එක png දාගෙන ඒ save to gallery කියන එකට යන්න. මම ඉතින් එකක් ආවොත් ඔයාලට cut කරලා දාන්න. මම ඒකට cut කරගෙන මම යනවා මගේ gallery එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපි හදාගත්ත thumbnail එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් එහෙනම් මම අදට මගේ වීඩියෝ එක අවසන් කරන්න. මම හිතනවා ඔයාලට